හිතේ ඇලුණු කතා සල්ලාප මාවතක් දිගේ ඇවිදගෙන යමු. හිතේ ඇලුණු කතා අද එච්චර ශාස්ත්‍රීයෙන් නොද වින්සුත් මට උඹ මතක් වෙන්නේ නැහැ. හරි දැන් ඊයේ මේ පියවරුන්ගේ දිනේ. ඔයාලට මොකද හිතෙන්නේ? මොකද නැහැ. මොනද? මට නම් කේස් එකක් තියෙන්නේ මේ මම දැන් ඊයේ Facebook කරේ මේ යද්දි මට පේනවා දැන් තාත්තලා දාලා තියෙනවා thank you මගේ දුවේ. ස්තුතියි. ඔව් මම දැක්කා. මගේ දුවට. ඉතින් තාත්තලා දාලා තින්නේ. ඔව් ඒක මේ අවුරුද්දේ ආපු මේව එකක් නේද? අනිත් එක තමයි මේ ඇඩ්වර්ටයිසින් ෆෝම් වල සෙට් එකම පට්ටාතලයක් කරන් තියෙනවා. හරිද? මම ඇඩ්වර්ටයිස්මන්ට් දෙක තුනක් කියන්නම්. ටොයෝටා ලංකා එකෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගහලා අර කවුද ප්‍රියන්ත සිරිකුමාරයි මේ මිචෙල් දිල්හාරයි දාලා දුව පොඩි කාලේ හොස්ටල් එකට බාර දෙන්න තාත්තා ගියපු කාර් එක. ඒ කාර් එකේ තාත්තා ගිහිල්ලා හොස්ටල් එකෙන් දානවා. හරිද? දාලා මේ හොස්ටල් එකකින් ඇවිල්ලා දැන් මේ ළමයා ඉගෙනගෙන පිටරට යුනිවර්සිටි එකට යන්න උවමනාවක් කියලා දැන් තාත්තා කාර් එක විකුණනවා. ළමයා නිසා තාත්තා දෙපාරක් හිතන්නේ නැතුව තාත්තා ආදරේම ආසම කාර් එක වික්කයි කියලා දැන් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ කියනවා. ඊට පස්සේ දැන් ළමයා ආපහු පිටරට ඉගෙනගෙන ඉවරලා ආපහු ડોක්ටර් කෙනෙක් වෙලා ඇවිල්ලා ડોක්ටර් කෙනෙක් වෙලා ඇවිල්ලා තාත්තට කාර් එකක් හොයනවා gift කරන්න. හරිද? කොහොම හරි ළමයා දකින්න තාත්තා පරණ වික්ක කාර් එක තියෙනවා මේ ගෑරේජ් එකක් ගාව. ඒ කියන්නේ ගෙදරක නිකන් දාලා තියෙනවා. මේ ළමයා මොකද කරන්නේ? ටක් ගාලා මේක මොනවා කරලා ටොයෝටා ලංකා එකට දීලා කාර් එක අලුත් ඒ කියන්නේ අර පෙන්නන්නේ පරණ වෙච්ච කාර් එකක් දැන් අර තිබ්බා වගේ නෑ කාර් එක. අලුත් කාර් එකක් හදවලා තාත්තට ගිහිල්ලා මේ දෙනවා මේ තාත්තා මේ වගේ කාර් එක කියලා. තාත්තා ඒ වෙනකම් වෙන කාර් එකක් ගන්නෙත් නෑ. නෑ අරකට තියෙන ලව් එක හරිද? දැන් තාත්තලව යූස් කරලා තියෙන විදිය. ඔය එකක් ඈ. ඊට පස්සේ තව දාලා තියෙනවා මොකක් හරි පරිබෝධනාශක අර මෝටින් වගේ ඒ වගේ සෙට් එකක මේ තාත්තා ඔයාව කෘමීන්ගෙන් ගෙදෙට්ට එන කැරපොත්තන්ගෙන් කෘමීන්ගෙන් ආරක්ෂා කරපු හැටි කමෙන්ට් කරන්නයි කියලා. හරිද? කමෙන්ට් එකක් දාන්න. ඔයා දැක්කේ නැද්ද? නෑ මම දැක්කේ. කමෙන්ට් එකක් දාන්නයි කියලා. මේ එතන කටිගේ කමෙන්ට් ඔයා බැලුවේ නැද්ද? මම හොඳට බැලුවා ඒක. හරිද? මට දැන් මට ආතල්ලයි මේ වැඩේ ඈ. දැන් මම බැලුවා දැන් ඇත්තටම දැන් මම කමෙන්ට් කරනවා කියලා. මට හිතෙන විදිහට උන් වෙනම කමෙන්ට් සෙක්ෂන් එකකුත් ඒ කියන්නේ කමෙන්ට් ටීම් එකකුත් දාලා. හරිද? ඒ කමෙන්ට් දාලා තිබ්බේ උන් ඔක්කොම හෑෂ්ටැග් ටික ලස්සනට දාලා තිබ්බා. ඒ හෑෂ්ටැග් දාලා තිබ්බේ උන් ටික වෙනම ගත්ත හැකි මෙහෙම කෑල්ලක් කාණ්ඩයක් වෙන් කරලා. වට තේරෙනවද දැන්? ඔව්. කමෙන්ට්ස් ටික බැලුවාම අතරින් පතර තියෙනවා නැචරල් කමෙන්ට්ස්. ඒක ඇවිල්ලා රියල් ෆේක්ස් නෙමෙයි රියල් කමෙන්ට්ස්. මොනවද තිබ්බේ මතකනේ? ඔව් මට මතකයි තාත්තා මං ඇඳට යනකන් ඉඳලා ඇඳ වටේට අරක ඉස්සා. ඊයලා මගේ ගෙදක මගේ ඇඳට එන්න දුන්නේ නැහැ. ඒ වගේ කමෙන්ට්ස් අර ඒ කමෙන්ට් එක දාලා යටි ලස්සනට හිට් මොකක් හරි හිට් කියලා දැන් කියලා දිනනවාද මේ වේපරයිස් එකක් හරි මොකක් හරි. ඇති. ඒක දාලා තිබ්බා. ඊට පස්සේ මේ නෑ ඒක ඉතින් සාර්ථකයි ඉතින් ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදිහට. නෑ මං කියන්නේ දැන් මේ ඒ අර ෆීලිංස්ද අන්න ඒකද තාත්තා කියන එකේ මේ දැන් අපේ තාත්තට මම ඔහොම විශ් එකක් Facebook හරි මොකේවත් දාලා වැඩක් නෑ. නෑ මොකද ඒගොල්ලෝ නෑ. ඒගොල්ලෝ Facebook නැහැ. හැබැයි ඒක අපිට විතරයි වළංගු වෙන්නේ. අපේ පස්සේ අපිට වළංගුයි ඒක සහ මේ අපිත් යම් කිසි කාණ්ඩයකට මෙහෙමයි මං කියන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන ඒක ගැනම හරි දැනුමක් තියෙන දෙමව්පියෝ සහ දරුවන් දෙගොල්ලොම ඉන්න කට්ටිය ওই වැඩේ කරන්නේ මෙන්න මේ වගේ ලස්සනකට. කොහොමද දරුවා පෝස්ට් එකක් ලියනවා තාත්තේ වාට thank you හරි මං වාට ආදරෙයි හරි කියලා
දැන් සමහර අය ඉන්නවා අර රැල්ලක කරන කට. දැන් ඒතකොට ලියලා මම අම්මා Facebook උත් නැහැ තාත්තත් නැහැ. හැබැයි අර ලෝකෙට පේන්නේ. ඒතර අම්මා දකින්නේ නැහැ. ඒක තාත්තා දකින්නේ නැහැ. කියන්න උත්සාහ කරන මොකක්ද දන්නවද? දැන් හිතන්නකෝ ඒ ළමයා Facebook එකට පෝස්ට් එක ලියලා තාත්තේ මං වට ආදරේ thank you මං බලාගත්තා ඒ වගේ දේවල් ටිකක් ලියලා තාත්තව මේන්ෂන් කරනවා ඒක ඇතුලේ. තාත්තත් Facebook ඉන්නවා. ඕකේ. වැඩේ ඕකේ ඈ. තාත්තා නෙමේ සීයා නෙමේ පවුල එකෙක්වත් Facebook නැතුව ඌ පෝස්ට් එක ලියලා ඌ දාන අයත් ඉන්නවා. ඔන්න වගේ තමයි මේ තියෙන. හැබැයි ඕක දැන් අපිට එහෙම වුණාට අපෙන් පස්සේ ළමයින්ගේ අම්මලාත් Facebook ඉන්නවා ආච්චි අම්මලා සීයලා ඔක්කොම ඉන්නවා දැන්. ඒ ළමයින්ට ඒක ගැටලුවක් නෑ ඉතින්. අපේ ආච්චිට Facebook කියලා කිව්වොත් එහෙනම් මොකද්ද පොත කියලායි. පොත කියන එකත් අහන්නේ නැහැ. මොකද්ද අපෝ කියලායි. මොන බුක්ද? Facebook. ඔගොල්ලෝ ආච්චින් හොත එනම වෙනම වාදනයක් ගත්තා කිය. එතකොට මේ තාත්තා ගැන දැන් මේ ඊයේනේ පියවරුන්ගේ දිනේ රියල් කැලලක් හොයාගන්න ඉතින් ටිකක් අමාරුයි. දැන් ඔය මගේ වැඩසටහන් සමහර අලු පාට හැම බලන සෙට් එක දානවා අපේ තාත්තා බොනවා කියලා. මම ඒවයි කියලා තියෙනවානේ. එතකොට මේ දැන් ඊයේ වගේ දවසක පියවරුන්ගේ වගේ දවසක අපේ තාත්තට ගෙනිහින් දෙනවා හොඳම තෑග්ග මොකක් වගේ නේද හිතන්නේ. එපා ඉතින් එහෙම කියන්න. හරි නෑනේ. සભ્યත්වයෙන් පිට යන්න එපා. එපානේ. එපා. ඉස්කෝලේ මොකද තුන්නේ නැද්ද ඉතින් ඉස්කෝලේ නම මොනවද කියන්න එපා. පියවරුන්ගේ දිනේටද එහෙම නෑ ඉතින්. අනිතින් ඔය ඉතින් ළමයින්ට දැන් දැනෙන විදිහ වෙනස් වෙච්ච කාරණාව තමයි තියෙන්නේ. ඉතින් මම කියන්නේවත් එක්ක. මේ මේගොල්ලන්ට සමහරුන්ට ෆීල් වෙන්නේ නැත. සමහරුන්ට ඕනෑවට වඩා ෆීල් වෙනවා. දැන් අද එක ළමෙක් තාත්තා ගැන කතාවක් කළා. එතකොට ඒ ළමයාගේ ඇස් දෙක දිලිසෙනවා. මට දැන් බය හිතුණා මේ ළමයාට මේ කතාව කරලා ඉවර කරගන්න බැරි වේද කියලා. ඇඬෙයිද? ඊට පස්සේ තව එක පිරිමි ළමෙක් කියනවා මේ කතාව වගේ ඉඳලා අනේ ටීචර් මෙයා තව ටික වෙලාවක් මේ ස්පීච් එක කළා නම් එහෙම මටත් ඇඬෙනවා කියලා. එච්චරම ඉතින් අර සංවේදී වෙන ළමයිනොත් ඉන්නවා. එහෙම නැති ළමයිනොත් ඉන්නවා. ඔය තියෙන්නේ හොඳ කතා. ඉස්සර මේ සුජීවසගේ පන්ති යද්දි තාත්තා නෙමෙයි අර සේකරගේ අම්මා මොඩර්න් වෙච්ච හැටි සුජීවස කියලා දෙන්නේ. මතක නෑ. ඇයි දැන් සේකරගේ අම්මා ඇවිල්ලා මේ කඩේ අප්පන් උයලා ඔව් පන් පැදුරු උයලා මේ ප්‍රබුද්ධගේ ඉන්න අම්මා ඒ අම්මටනේ ඔබ උදුපියලිය විස්ස මත දෙදන එම නාමල වන්දේ. මොඩර්න් අම්ම කෙනෙක් කෙනා ඒ ප්‍රබුද්ධගෙම අනිත් පැත්තක් වර්ෂන් එක. ඒකේ තියෙන්නේ සොසේජස් ටික බැදලා කෑම පෙට්ටියට මෙහෙම දාලා දැන් අර අම්මා පංචායුධයක් බඳිනවා ආරක්ෂාවට හිසේ තෙල් ගල්වනවා අර ඒකේ තියෙන ලස්සන එක අකුරු නූගත් අම්මා ඔබ දැයිතන අපහාසකට නෙවෙයිනේ දෙන්නේ හරි ආදරෙන් කියන්නේ දැන් අම්මා අකුරු දන්නේ නැතුණාට ළමයාට අකුරු ටික දෙන්න යනවා ඒකට එතනදී ළමයාට මොන විදිහට අම්මා ෆීල් වෙනවද දැන් අපි දැන් හිතනවානේ අපි ඉගෙනගෙන ඉන්නවයි කියලා. දැන් හිතන්නකෝ දැන් ඔය දැන් ඉන්න ජෙනරේෂන් එකේ දැන් උගක් බහුතරයකට උපාධි තියෙනවානේ. ඔව්. දැන් ඉන්න ජෙනරේෂන් එකේ බහුතරයකට උපාධි තියෙනවා. අපේ ආත්‍රායික ජෙනරේෂන් වල බහුතරයකට උපාධි නැහැ. නෑ. තියා ඉතින් A levels නෑ කරන්නේ නෑනේ. ඉතින් ඒ කාලේ හැටියට ඒක සාමාන්‍යයි. හැබැයි ඒගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් නෙමෙයි අපිට ඉගෙන ගන්න තිබ්බේ. එතකොට දැන් මේ තියෙන උපාධියේ වැලියු එක ඉස්සරහට නැතුව යනවා. මොකද ඒ ඉස්සරහ ළමයින්ට ඉගෙන ගන්න තියෙන්නේ අපි ඉගෙන ගත්ත දේවල් නෙමෙයි. වෙනස් ලෙවල්ස් වෙනස් වෙනවා. කවුරු කොහොම කිව්වත් ඒ ප්‍රබුද්ධගේ අම්මා නෝගත් කියන කෑල්ලේදී මේ ඒක අපිට පොදුයි කියලා මං කියනවා. ඒ දන්නවද? දැන් ළමයි එක කම්පයා කරද්දිද? අලුත් වෙන්න මේ අපි නෝක දැන් ඉතින් සමහරලාට අපි ළමයින්ගෙන් අහගන්නේ මේක කොහොමද ටෙක්නිකල් කෑලි එහෙම මේක දැන් මෙහෙම එකක් ෆෝන් එකේ වෙලා තියෙනවා මොකද දැන් කරන්න ඕන කියලා එයාලා දන්නේ හොඳටම. එතකොට ඉතින් අපි නෝගත් ඒ මට්ටම සමාජ ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට වෙනස් වෙනවා. ඔව් ඉතින් දැන් අර එදා මං කිව්වත් එක මේ අපේ ළමයිට ප්‍රශ්නයක් කියලා අම්මගේ කෑම
දැන් අර කවියක් උගන්වනවා මම පන්තියේදී ඒක එක පදයක් තියෙනවා සිනාහඬට කන් දීගෙන දෙව් බොජ්ජනක රසම වෙන්න කියලා. දැන් මම උගන්වනවා මෙහෙමයි ළමයි අම්මා තමන්ගේ අම්මා අතින් හදන කෑම ටික තමයි රසම. ඒ රසට වෙන රසක් අපිට ඊට වඩා රසවත් රසයක් නැහැ කියලා දැන් මම මේගොල්ලන්ට ඒක එක්ස්ප්ලেইন කරනකොට එක්කෙනෙක් අතූසල මට කියනවා අනේ ටීචර් එක වෙන්නේ කොහොමද අපේ අම්මා ගෙදර හදන ෆ්‍රයිඩ් රයිස් එකයි අපි කඩෙන් ගේන එකයි කම්පෙයා කරලා බලන්නකො ටීචර් කෝකද රස කියලා ඊට පස්සේ මං කිව්වා ළමයි ඒකේ රසකාරක තියෙනවා අජිනමොටෝ තියෙනවා ඒවා ශරීරයට හිතකර නැහැ ඊට පස්සේ ඊළඟට තව කෙනෙක් ගන්න එහෙනම් ටීචර් මේ අර මොකක් හරි no chicken cube ඇඩ් එකක තියෙනවලු අම්මාගේ ආදරය සමග රසය කියලා. නෑ ඒකට ඒක දාලාලු අරක රස වෙන්නේ. ෆ්‍රයිඩ් රයිස් එක. හැබැයි එතන ඇඩ් එකත් හදලාලු අම්මගේ ආදරේ රසයයි දෙකම එක තමයි මේ එන්නේ කියලා ඉතින්. මේක හරක ඉතින්. හිතන විදිහ දැන් අපි ටීචර්ස්ලාට ඔම ගියාද? දැන් හිතන්න ඇඩ්වර්ටයිසින් ෆෝම් වලින් ඒ ළමයින්ගේ ඔළුවට තමයි දැන් ওই ඇඩ් එක හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ. නේ ඔව් එතකොට ඒක සාර්ථකයි. එයාලා සාර්ථකයි. හැබැයි දැන් අපි බලාපොරොත්තු වෙන එක නෑ එතන. ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද දන්නවද උතන? එයාලා සාර්ථක වෙන්න අර ළමයින්ගේ මානසිකත්වය සම්පූර්ණ වෙන පැත්තකට දැන් එතකොට දැන් එතන අපිට ලොකුම අවුල දැනෙන්නේ දැන් අපි ළමයි වෙලා ඉන කාලේ අපිට හොම ෆීලිංගස් තිබ්බේ නෑනේ අපි අම්මා දැන් අපිට ටීචර් අම්මා ගැන තාත්තා ගැන පාඩම ගන්නනවා නම් අපි පුටුවේ ඉඳගෙන අඬනවනේ. තාත්තව ඉස්සල්ලාම සෙට් වෙන්න කොහෙන්ද කියන්නේ? ඔයාලට පුළුවන් නම් කියන්න බලන්න. ඒ කියන්නේ තාත්තව අපිට ඉස්සල්ලාම සෙට් වෙනවා අපේ පාඩමක. නේද කියන්නේ ඔයා? පාඩමක? ඔව්. අපිට ඉස්සල්ලාම තාත්තව සෙට් වෙනවා. අම්මටත් කලින් තාත්තව සෙට් වෙනවා. මතක නැහැ? කඳු ගැට නැග පල්ලම් බැස මතක නැහැ? කෝච්චියෙන් දැන් තාත්තා එනවා කියන්නේ නැද්ද? ඈ තාත්තා කෙලිම කියනවා තාත්තා එනවා කෙක්කෙනාට ඉතින් එක දිහට ඉතින් මේ තාත්තා දැනෙනවා ඇඩ්වර්ටයිසින් ෆෝම් වලින් මේ හරි කැත විදිහට දැන් ඒ ළමයින්ගේ මනස විකෘති වෙන විදිහට මම නම් කියන්නේ වෙන විදිහට සහ ඉතින් දැන් අර අපේ කාලේ අපිට හිටපු අම්මා තාත්තා දැන් මේ ජෙනරේෂන් එකේ ළමයින්ට ඒක නැත. දැන් ඒ කියන්නේ ඒ ළමයි දකින අම්මා ගොඩක් වෙලාවට ෆෝන් එකත් එක්ක ඉන්නේ. දැන් එක වෙලාවක මම ළමයින්ට කියනවා ළමයි අම්මා තාත්තා වෙනුවෙන් වැඩ කරන්න මේ මොකද හේතුව ඒගොල්ලෝ පැය 24ම ඔයා වෙනුවෙන් වෙහිසෙනවා. නිකන් ඉන්න වෙලාවක් දකින්න නෑ. කියද්දී මේගොල්ලන්ගෙන් අනිත් පැත්තට උත්තර එනවා මොකද නැත්තේ ටීචර් අම්මා මෙහෙමයි ෆෝන් එකේ ඉන්නවා ඒ කට උත්තර නෑ අසරණ වෙනවා ඉස්සර අපි අපේ ගුරුවරයෙක් එක්ක කොහොම දෙයක් කිව්වොත් එහෙම අපි අපිට කට උත්තර නැතුව යනවා කට උත්තර නැතුව කියන්න බෑ මොකද අපේ අම්මලා අපි දකින්නේ මාන විදියට දැන් ඇත්තටම කිව්වොත් හිතන්න වොෂින් මැෂින් එක ගන්නකො දැන් අපි දකිනවා අපේ අම්මලා ඉඳ ගාවට ගිහින් දාඩිය දාගෙන අර ඉඳගෙන හරි අමාරුවෙන් කොන්දේ අමාරු හැදි රෙදි ටික හොදනවා. හොදලා ඒ ටික වැලට දානවා. වැලට දාපු රෙදි ටික හපව ගෙට ගන්නවා. ඒ ටිකම අම්මා කරනවා දකිද්දි අපිට අම්මා ගැන මාර ෆීල් එකක් ඇති වෙනවා. නමුත් දැන් ළමයි කියනවා පිස්සුද ටීචර් ඒව අමාරුවට නෙවෙයි. වොෂින් මැෂින් එකට දාලා ගන්නවා. දැන් ඒ ළමයින්ම තමයි ලොකු වෙන්නේ ඊළඟට. ඒ ළමයිම තමයි ඒ ළමයා අම්මෙක් තාත්තෙක් වෙන දවසට. කොහොමද? ඊට පස්සේ මං කිව්වා ඊළඟට මං කිව්වා දැන් අම්මා තාත්තා කියන කෙනා මුළු ගෙදරම වැඩ කරනවා අපි වෙනුවෙන්. දැන් ඔයා දැන් අය කියන්නේ මට ඕනේ වුණා එතනදී කියන්නේ අම්මා කියන්නේ හරි පරාර්ථකාමී චරිතයක් කියන්නේ. ඔයාට මතකද? ඔයා බැලුවද මේ ගොළු තාත්තා? ඔයා කියලා එපිසෝඩ් දෙකක් එහෙම බැලුවේ නෑ. ගොළු තාත්තා කියන්නේ මම බලන්න අරගෙන නිකන් එක එපිසෝඩ් එකක් බැලුවා නිකන්. එක දිගට මුළු මේ ටෙලියම බලලා ඉවර කරපු කෙනෙක් ඔයා. ඔව් නෑ ඒ කියන්නේ ටෙලියම බලලා ඉවර කරපු ටෙලියක් තමයි ගොළු තාත්තා කියන්නේ. එක හුස්මට වගේ බැලුවා. දැන් සමහර පොත් ගත්තාම අපි එක හුස්මට කියනවා වගේ. ගොළු තාත්තගේ තාත්තගේ උත්සාහය දුවට ඉගැන්වීම. ඒකේ ටෙලිග්‍රාම් එකේ විදිහට ඔය බිබිලෙනුත් සෑහෙන්න ඇතුළක තියෙන දුෂ්කර ගමක
අර දුවිශයෙන් වගේ ගුරුවරයෙක් සෙට් වෙලා ඒ ගුරුවරයත් එක්ක තාත්තා ගහන මැච් එක තමයි මේ දුවට උගන්වන්න. හරි. ඉතින් දුව කරන වැඩේ ඔය බයික් එක්කට ආසාවේ උක්මෝලේ පොඩි මහත්තයත් එක්කම සෙට් වෙනවා. එහෙම පොඩි පොඩි කේස් ටිකක් ගියාට කොහොම හරි කරලා මේ තාත්තා උගන්වනවා. ළමයට. ඔව්. අම්මා කියන්නේ මොකද්ද දන්නවද? ඒ කතාව ඇතුලේ අම්මා කියන්නේ මේකිට උගන්වලා මක් කරන්නද? උගන්වන්න ඕනේ නැහැ. තාත්තා ගොළුයි. ස්කෝලේ යවන්න ඕනේ. කොහොම හරි. මෙයාව උසස් තැනකට ගෙනියනවා. අන්තිමට ඉතින් මේ දුව තාත්තා දිහා හැල්ලවත් බලන්නේ. තාත්තා අර එතකොට ඒ තාත්තට කොතනද වැරදුනේ? ඒ තාත්තට මට හිතෙන්නේ වැරදුනේ මේ දුවව කොළඹ ඉස්කෝලේකට දානවානේ. ඔය අපේ දෙමාපිය හුඟක් හිතන්නේ නැති කෑල්ලක් ඕක. කොළඹ ඉස්කෝලේකට දැම්මහම ඇත්තටම මේ ළමයා වෙන සොසයිටි එකක ඉන්නේ. එතකොට ඒකට ප්ලේස් වෙන්න අපේ දෙමව්පියෝ කොහොමද ඉන්න ඕනේ කියලා පොඩි කෑල්ලක් තියෙනවා ඒක ඇතුළේ ඇත්තටම. එහෙම නැත්තම් ඒ දෙමව්පියෝ දැනගන්න ඕනේ ළමයව තමන්ගේ ගමට තියෙන ළඟ ලොකු ඉස්කෝලේකට දාගන්නවා. අතනදී ළමයා අපහසුතාවයකට අන්න ඒක තමයි. අපහසුතාවයට. ඒක අර මානුෂීය එක. මානුෂීය. අනිවාර්යයෙන්ම. එතනදී ළමයා නේද? ඒ කියන්නේ එතනදී අපි හුඟක් වෙලාවට ෆිල්ම් එකක් බැලුවත් අපි කියන්නේ යකෝ මූ මාර ළමයි උගන්නපු දෙමව්පියන්ට මෙහෙම කර. එහෙම නෙමෙයි. වෙනම කෑල්ලක්. ඕක හොඳටම දකින්න පුළුවන් මොකෙද දන්නවද? සිරි රජසිරි ෆිල්ම් එක. ඔව් මම ඒක බලුවා. හරිද? ඒකේ අර ඔය කවුද ඒ සිරිමල්ගේ තාත්තා එනවා මේ අර ටුවායකුත් දාගෙන කරට මේ කොළඹ ලොකු ඉස්කෝලේ බෝඩිමට. ඇයි මාමා ඔය තුවායක් කරේ දාගෙන නාන්න යනක මන්ද මාමා ආවේ කියලා පොඩි එකෙක් කනවා. දැන් තොර අර ළමයන්ට ඇති වෙන හරිද? ඒක වෙනම එකක් ඒක. ඒක එතන තමයි වරදින්නේ වගේ. එතනද වරදින්නේ. වෙන්න පුළුවන්. එතන ඒ වරදින වැරදිල්ල පුළුවන් තරම් ළමයා try කරනවා තාත්තව කොළඹ නොගෙන්නාගෙන ඉන්න. තාත්තව ඈඩ් කරන්න. අනිත් අයට තාත්තව පෙන්නන්න නැති වෙන්න. තාත්තව කරන්න. තාත්තව කවර් කරන හැමතැනකම. එතනදී ළමයාගේ අසරණකමක් තියෙනවා. ළමයාගේ අසරණකමක් තියෙනවා. ඒ කෑල්ල දෙමාපියෝ තේරුම් ගන්නෙත් නැහැ ළමයි තේරුම් ගන්නෙත් නැහැ. එතකොට ළමයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ තාත්තේ මෙතන මේ වගේ තැන කියන්න බෑ. ඒක තාත්තට කියන්න බැරි එක හරි. ඒ වුණාට මම නම් කියලා දිනේ. හරි. මං කියන්නේ කියන්න පුළුවන් වෙන්න ඕනේ. එතනින් තමයි වැරද්ද නිවැරදි වෙන්නේ මං කියන්නේ. නෑ. ඒ වගේ එකක් පෙන්නන්න අපි හිතන දැන් ඒ කියන්නේ අපි හිතනවානේ මෙයාලගේ හිත රිද්දන්න බෑ කියන කාරණාවත් එක්ක ඒක අපි හංගනවා එයාලට. එහෙම කියන්නේ කියන්න බෑ ඒක. තාත්තා මට ඔව පෙන්නන්න ලැජ්ජයි කියලා තාත්තට කියන්න තරම් දුවෙක්ගේ අර හිතක් හයි වෙන්නේ නැහැ. ඒ කියන්නේ තියෙන අඩුපාඩු ටික සමාජයටත් හංගගෙන එහෙම ප්‍රශ්න තියෙනවා කියලා තාත්තටත් හංගගෙන ඉන්න එක තමයි කරන්නේ. දැන් මං ඉඳලා බුලත් ටිකක් කනවා. ඔයාම මට කියනවනේ කොහෙට හරි යද්දී අපි පොඩක් විදියකට යන්න ඕන බුලත් ටික කන්න එපා. අන්න ඒ වගේ ටෝන් එකකින් හරි මං කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්න ඕනේ. ඒ විසඳ ගැනීම ඇතුලේ තමයි ඒක සමාජ අර්බුදයකට ලක් නොවි විසඳෙන්නේ. නැත්තම් ඒක දිගින් දිගටම සෑම සමාජ පන්තියක්ම ඒක කරලා ඒක සමාජ අර්බුදයක් බවට පත් වෙනවා. ඒකයි වැඩිහිටි නිවාසයේම නිර්මාණය වෙන්නේ. අන්ඩර්ස්ටෑන්ඩින් ප්‍රශ්නයක් තියෙනවා. මේ තාත්තා ගැන කතා කරද්දි මේක මේ නොකියම් බෑ හරිද? ඔයා මේ කියලා තියෙනවා. මම මේක දුන්නවා කිව්වේ නෑ. ඔව් මම කිව්වේ නෑ. පස්ස බලෙම ඉල්ලගත්තා උනේ. ඔව්. මේ ටිමාගේ සඳ හැදුනේ නැටි. මේක ඉන්න මරු තාත්තෙක්. හරිද? අපේ තාත්තට ගම්මු කිව්වේ හර්කියුලිස් කියලා. මම මේ කතාවම කියන ඔයාට දැන් ඈ. ඒක කොහමද? කතාව කියනවා ඉතින්ද? බෑ එච්චර වෙලා නෑ. නෑ අවුලක් නෑ මම කියනවා. හරිද? අපේ තාත්තට ගම්මු කිව්වේ හර්කියුලිස් කියලා. පැටිවියේදීම හර්කියුලිස්ගේ වීර කතා කියවපු මට ඕන උනේ හර්කියුලිස්ට තාත්තා කියන්න. අර ග්‍රීක පුරාවෘත්තවල ඉන්නේ හර්කියුලිස්. තාත්තා කියන්න තමයි මේ පොඩි කාට ඕනලා තියෙන්නේ. හැබැයි ගමේ කට්ටිය තාත්තට කිව්වේ හර්කියුලිස් කියලා. හැබැයි හර්කියුලිස්ට පුතේ කියලා කතා කරුවේ අපේ තාත්තා.
රට පැටලෙනවනේ. රට පැටලෙනවද? මේ ටිමා මාර මේ ඩයල් එකක් මේ පටලෝ හර්කියුලිස්ට පුතා කිව්වා අපේ තාත්තා. ඒතකොට ඇත්තටම හර්කියුලිස් පුතාද? ඊළඟ පරිච්ඡේදයෙන් ওই ප්‍රශ්නේ ඉදෙනවා. තාත්තා පැද්දේ හර්කියුලිස් බයිසිකලයක්. හර්කියුලිස් බල්සේරිය. දරුවෙකුට වගේ කටපුරා පුතේ කිව්වා හර්කියුලිස්ට තාත්තා. බයික් එකට. බයිසිකලේට. පුතාගේ කඩපිටින් එතර වෙලා විවරණ දුන්නු මාතුපෝසක අම්මා වගේම අපේ තාත්තටත් පැතුමක් තියෙන්න ඇති හර්කියුලිස් බුදු වේවා කියලා. බුදුනේ නැතත් හර්කියුලිස් රහත් වුණා. ඔයාගේ මුණ වෙනස් වුණ විදිහට මම හරි ආසයි. හරිද? බෝසත් ළමා සමාජය 43 වෙනි වරටත් සංවිධානය කරපු මල් පෙරහැරේ 33 වෙනි වතාවටත් මල් බයිසිකලය ගන්නකොට තාත්තා ජීවිතේ දශක 6ක් පහු කරලා. තාත්තට 60ක් මල් පෙරහැරේ 33 වෙනි වතාවටත් යනකොට යනකොට කියන්නේ තාත්තා අනිත් එක මේක සංවිධානය කරන්නේ කවුද? බෝසත් ළමා සමාජය. ඒකේ මල් බයිසිකල් පදින තාත්තා 60 තාත්තා. ගල්ලින්ද අහලින් ස්ටාර්ට් එක ගත්ත මල් පෙරහැර කන්දේ පන්සලට සේන්දු වෙද්දී මල් බයිසිකල් කඳු ගැටේ පාමුල තැන් තැන්වල ගාල් කෙරුවා. පින්කම් පොලෙන් ආපහු වෙද්දී තාත්තගේ හර්කියුලිස් රහත් වෙලා. ඒකයි නමස්සලාගේ. මේ කවුනත සාදු කියලා තාත්තා ගන්න තියෙනවා. හොයලා ආයෙත් හොයලා තාත්තා ගෙදෙට්ට ආවා. රහත් වුණාට පස්සේ මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. ඔයාට හුදෙක් මේක බයිසිකලයක් වුණාට තාත්තට වෙලා තියෙන්නේ පුතාව. ඒකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. සහ මේ ඒ ටිමාගේ වචන ටිකේ තින්නේ රහත් උනායි. අම්මා මාළු බැද්දා. මගේ බිරිඳ රේකා බින්දුවේ අකුර හිටින්ද බීලුණු කැපුවා. අර රාමට තාත්තා බිව්වා. අර පුතා නැති වෙච්ච නිසා. මදු බොරේ එකම් මෙකම් වෙවි ඉන්න අතරේ පුතේ කිව්ව තාත්තා. ඇයි මම කට ඉක්මන් කෙරුවා. ඇයි මොකද දැන් මොනවසින් අවුල් වෙලා ඉද්දි පුතානේ හයිය පුතාට කතා කරනවා. ඇයි තාත්තා මොකද කේස් එක? ඔබ හර්කියුලිස්ද? තාත්තා රැව්වා. පුතාට මේ කතාව පවුදේ පුතාට කතා කරලා තියෙන්නේ. ඔය ඇහිල්ලම මගේ පුතන් දියා ගිරවෙක් ඇඳගෙන පාට කරන් ඇවිත් තාත්තගේ අතේ තිබ්බා. I can දැන් මේ එයාගේ පුතත් බැඳලා ළමයෙකුට ඉන්න කියන්නේ දැන් 60යි කියන්නේ ඉතින් හරිනේ තාත්තට 60යි කියන්නේ. හරිද? අතේ මං ගිරවෙක් ඇඳා. ලාස්සනයිද? හර්කියුලිස්ගේ මඩ් ගාඩ් එකේ හයි කරපු ගිරවත් මේ වගේමයි. ඒක වෙන ෆීල් එක කියන්නේ මං කිව්ව වැරදි. හර්කියුලිස්ගේ මඩ් ගාඩ් එකේ හයි කරපු ගිරවත් මේ වගේමයි. දෝරේ ගලන ආදර කැක්කුමකින් තාත්තා ගිරවගේ රූපේ අත ගෑවා සිනීඳුවට. තාත්තා බිව්වා. පුතේ කලින් වගේම තාත්තගේ කටහඬ ආයි හර්කියුලිස්ව අමතක කරන්න තාත්තට ජීවිතේටම බැරි වගේ. පුතේ කන් ඇහෙන්නේ නැද්ද බං? ඒ පාර පුතාට. ඒ පාර නම් මට කතා කරලා තියෙන්නේ. මං හිතුවා හර්කියුලිස්ට කියලා. හර්කියුලිස්ට පුතේ කිව්වට ඔබට හර්කියුලිස් කියන්නේ ඔබ වීරයෙක්ද? තාත්තලාට හැන්ඩල් තිබුණට පුතාලට රෝද නැහැ. තිබුණත් ඒවා කරකෙන්නේ දෙපැත්තට. ලා හිනාවක දවටලා කුරාණය වගේ දිග කතාවක් ධම්මපදයකට ඇකිලුවා. හොඳද? තාත්තේ ගිරවා ගියෝ. පුතන් දියා කෑ ගහilla රෑ අන්ධකාරයේ කීතු. මේ දැන් අර චිත්‍රෙට ඇඳ ගිරවා ගිහිල්ලා. කොලේ පාවෙලා. පියාඹලා ගිහිල්ලා. හරිද? ගිරවා පස්සේ පුතා පස්සේ රේකා පස්සේ අම්මා. කට්ටියම එකම රේඛාවක දුවන් යද්දි තාත්තගේ විදානේ උස්ස නැගුණා. හිටින්න කිව්වේ සේරෝම වලට. අර ගමේ භාෂාව ගේනවා මේ ගෙනියමට. ඔව්. අපිටත් කට පැටලෙනවා ඒ වගේ වෙලාවට ඉතින්. කට්ටිය ඉද්ද ගෙවුවා වගේ නතර වුණා. එකී ගහන පුතන්ඩිය කැටුව කාණ්ඩෙම තාත්තා ගාවට ඇදුණා. දැන් තාපු කොල්ල අඬනවා දැන් අනේ තාත්තා ගිරවා ගියා අයියෝ වගේ. මට ඉතින් කොලේ පාවුනේ. හරිද ගිරව නෑ ගිරවා ගිහිල්ලා දැන් ගිරවල්ලන්නේ මුන් සෙට් එකම පැන්නේ දැන්. ගිරවා ගියා. තාත්තේ මං ඇඳපු ගිරවා කියලා දැන්. ඔව් ගිරව තමයි ඉතින්
අතයාව අතගෑවත් එක්කනේ. ඉතින් එකපාරට එයා චිත්‍රපොතෙන් ඉගිල්ලිලා ගියා. පොත ආයෙමත් අනන්න තියාගත්තා. හැබැයිම නෙන්න මේ චිත්‍රපිටුවේ ගිරව හිටපු පදාසෙම නෑනේ. අම්මා කම්මුලට අත තියාගත්තා. උඹලා තුන් දෙනා ගෙට පැලැල්ල දැන් ගිරවවේ එළෙව්වේ නෑනේ. එළෙවුන් නාවත් ගියවුන් ආපහු එනවා. එළෙවුන් නාවත් ගියවුන් ආපහු එනවා. කොහොමද භාෂාව? තිමා ඉතින් වැඩෙක් ඈ. තුන් දෙනාම ගෙට ගියා. තාත්තා බිව්වා. අර බලපන් හඳ ලස්සනයි නේද තාත්තේ? පිස්සුද බා? හඳ ලස්සන පෙන්නද්දි නෙවෙයි. පෙනෙද්දි. ඉබේ පෙනෙද්දි. දැන් මං ඔයාට පෙන්නද්දි ලස්සන නෑ. එකපාරට අහම්බෙන් දකින්න අහම්බ මූමන්ට් එකක තමයි හඳ ලස්සන. අහසටම තියෙන එක හඳයි. ඒකත් ඇඟිල්ල ඇනලා පෙන්නුවාම ලස්සනයිලු. බොරුනේ බා. වදයක් නෙහෙම බලද්දි අවංක වෙයක්. උඹත් අම්මා වගේමයි. අම්මත් බොරුවට ඒ වගේ සීන් දෙන කෙනෙක් හරි. තාත්තා මං ඉස්සරහා චණ්ඩියෙක් වෙනවට මං ආසයි. නැම්මකදිවත් වචන පාළිය හසුරවන්නේ ගැම්මට. හර්කියුලිස්ගේ තාත්තනේ. හර්කියුලිස්ගේ තාත්තනේ. බලපන් හඳ ආයෙත් හඳ. ඔව්දාද බලන් ඉන්නේ. හඳට ගෑනු කැමතියි. හඳට පිරිමි කැමතියි. මං කට ඉක්මන් නොකර උත්තර නොදී හිටියා පරිස්සමට. ගෑණියෙක්ට හඳෙන් පේන්නේ පිරිමියෙක්. පිරිමියෙක්ට හඳෙන් පේන්නේ ගෑණියෙක්. ගෑනුන්ට පිරිමියෙක් වෙන්නත් පිරිමියින්ට ගෑණියෙක් වෙන්නත් හඳට පුළුවන්. සෙල්ලමක් නෙවෙයි පුතෝ. හිතපන් ඉස්සල්ලාම බුද්ධ රූපේ ගෑණියෙක් ඇඳනම් රැවුල තියලා අඳින්නේ. මට හීල් වුණා. තාත්තා බිව්වා. මේකේ තාත්තා ඇවිල්ලා මේ මං ඒකයි කියන්නේ දැන් අර අපි ඊයේ පියවරුන්ගේ දිනේනේ. ඊයේ දවස් ඇතුලේ අපි ගලපගත්ත තාත්තලා අපි දැකපු තාත්තලා ළමයි කමෙන්ට් කරලා තිබ්බ තාත්තලා ළමයි ලියලා තිබ්බ තාත්තලාගෙන් වෙනස්ම තාත්තෙක් ඉන්නවා මේ කතාව ඇතුලේ. ඒ කෑල්ල අල්ලගන්න ඊෝනේ අපි. කියන්නේ මං කියන්නේ ඒක අල්ලගත යුතුමයි කියලා. අද තාත්තෙන් පටන් ගමු. ඔබ දන්නවද? හඳ ලස්සනට මැන්දේ චිත්‍ර කතා පත්‍රකාරයෝ. අන්න මිනිස්සු වීරයෝ ප්‍රේමවන්තයෝ කවටයෝ දුෂ්ටයෝ මැද්දේ හඳත් ඇඳ ලකේට. ඒ තැනට ඒ හඳ ඒ තැනට ඒ හඳ තාත්තා උද්‍යෝගයෙන් කියනවා. චිත්‍ර කතා මතක පිටු පෙරලද්දී බන්දුල කුමාරගේ හර්කියුලිස් චිත්‍ර කතාව මතක් වෙයිද කියලා අමතර බයත් මෝදු වෙන්න පටන් ගත්තා. එහෙම වුණොත් මුලින් ඉඳලා බොන්න පටන් ගනි. තාත්තා බිව්වා. මට දැන් මේ වගේ මතකයි. ආදරය කරන කාලේ සිත්තර පත්තරේ. ඉතින් ඊට පස්සේ පිටුවට ඒකී මමයි පොරේ වැටුණා. එක දවසක් පිටුව බෙදා ගන්න පොරල්ලද්දි දේදුනුගේ මූණ මැද්දෙන් ක්‍රීස් ගාලා ඉట్లా ගියා. වලහෙක් බොරු ගෙවුවා වගේ. දුන්නා මං ඒට කන පුරවලා. පවුනේ තාත්තේ අම්මා. කොහෙවත් යන ගෑණියගේ කන්ට ගෙවුවම අම්මගේ කම්බරේ බැලනවද? පිස්සුනේ වගුවට. තාත්තා කියලා තියෙන වෙන පෙන් පළවිලව්වක ඇබින්දක්. එක පාරටම දඩාන් ගාලා තාත්තගේ හර්කියුලිස් බයිසිකලේ අපේ ඉස්සරහට අතෑරියා ගිරව් රංචුව. ඔන්න ඔය කතාව ආයි නිකන් වෙන මානයකට කියන එක පාරටම දඩාන් ගාලා තාත්තගේ හර්කියුලිස් බයිසිකලේ අපේ ඉස්සරහට අතෑරියා ගිරව් රංචුව. පොළොවට පාත් කරලා වැලි මිදුලටම අතහැරපු හින්දා හැන්ඩල් එක පැත්තකට හැරුණා මිසක් හානියක් නැහැ හර්කියුලිස්ට. එලෝ මෙලෝ නැති සිදුවීමෙන් තාත්තයි මමයි මූණෙන් මූණ බලාගත්තා. රංචුවෙන් ඉස්සරහට ආව එක ගිරවෙක්. ඉස්සරහට ආව එක ගිරවෙක්. මේ මං ඇඳපු ගිරවා පුතා අඳුනගත්තා. මෙහෙමයි වෙලා තියෙන්නේ. පුතාගේ චිත්‍ර ගිරවා ගිරා හනින් කාරණා පැහැදිලි කරන්න පටන් ගත්තා. ලොකු උන් නැහැලා මල් බයිසිකලේ නවත්තලා කන්ද මුදුනට ගොඩ වුණායින් පස්සේ ගෙවල් වලට යමින් හිටපු මේ ගිරා කාණ්ඩේ ගස්ලබු ගෙලියට වහ වැටිලා ගස්ලබ්බ ගන්න බැරි තැන බයිසිකලේ පිටිම උස්සන් ගියා. අනේ අර ගස්ලබ්බට ඉරට ගහලා නේ මේ මල් බයිසිකල හදන්නේ. ගලවන්නේ බයිසිකලේ පිටිම උස්සන් ගිහිල්ලා. වටු ගිරව් යෝධ දැල් උස්සන් ගියා නම් මේ නැද ලබු ගිරා රංචුවකට බයිසිකලයක් උස්සන්න බැරුවේ. චිත්‍ර ගිරව තේරෙන සිංහලෙන් තත්ත්වය පැහැදිලි කරමින් කතාව තියෙන තැනට අරගෙන ආවා. ගස්ලපු ගෙඩිය ආවට පස්සේ ගිරව් සයිකල් පදින්න කියලාද? සයිකලේ මහා බැද්දට අතහැර ලයින් පස්සේ. හරි එහෙනම් ඕගොල්ලෝ යන්නලා. චිත්‍ර ගිරවා
ලබු ගිරවුන්ට සමු දුන්නා. ඊට පස්සේ මොනවත්ම නොවුණු ගානට එයා පුතාගේ චිත්‍ර පුතාසට රිංගලා ඊම් පදාසේ සිත්තම් වුණා කලින් හිටිය විදිහටම. තාත්තා හරි ආදරෙන් හර්කියුලිස් අත ගන්නවා. තාත්තා ආයෙත් පොඩි ළමෙක් ගන්නයි. මම බිව්වා. පුතා දැන් බොන පුතා බොන්න තාත්තා හර්කියුලිස් පුතා හම්බෙලානේ. දැන් තාත්තට තා පුතෙක් ඉඳි කොල්ල මොනවා කොල්ල මොනවා ජීවිතේ පළවෙනි වතාවට හදේ රැවුලක් තියෙනවා මම දැක්කා. ඔතන වැඩිලා අපි අම්මලා ගැන වෙන දවසක් කතා කරමු එන. කතා කරමු. ජය වේවා. හරි එහෙනම්. හිතේ ඇලුණු කතා. සල්ලාප මාවතක් දිගේ ඇවිදගෙන යමු. හිතේ ඇලුණු කතා.